රජයේ විකිරණ විද්‍යා තාක්ෂණ වේදීන්ගේ සංගමය නැවතත් වාරයක් වර්ජන ක්‍රියාමාර්ගයන්ට අවතීර්ණ වීම සඳහා අදාළ නිවේදනය නිකුත් කරලා තිබ්බේ සඳුදා දිනේ සිට එනම් 9 වෙනිදා සිට දිවයින පුරා රෝහල් වල වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට තමයි අපේ සූදානම තිබුණේ. මේකට හේතු වුණේ මාලිගාවත්ත වකුගඩු රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයා ලෙස රාජකාරී ආවරණය කරන පුද්ගලයා විසින් පොදු දේපල පනත, වෛද්‍ය ආඥා පනත සහ විකිරණ ආරක්ෂණ පනත පැහැදිලිවම උල්ලංඝනය කරලා තිබෙන සුදුසුකම් නොලත් පුද්ගලයන් රෝහල තුලට රැගෙන විත් රෝගීන්ගේ විකිරණ පරීක්ෂණ සිදු කිරීමට අදාළ සිද්ධීන් මාලාවක්. මෙම සිද්ධීන් මාලාව සිදු වෙන්න පටන් ගන්නේ 2024 වර්ෂයේ පෙබරවාරි මාසයේ ඉඳලා. එදා ඉඳලා මේ වෙනත් එක් සිදුවෙච්ච කිසිදු සිදුවීමකට ලිඛිතව පැමිණිලි කරලා තිබියදී සෞඛ්‍ය අමාත්‍යාංශයේ කිසිදු පාර්ශවයක් ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් හෝ මේකී නිලධාරියාට එරෙහිව කිසිදු ක්‍රියාමාර්ගයක් ගත්තේ නැහැ. කොමුණත් අවසානවන්ත ආකාරයෙන් ජනවාරි මාසයේ 21 වෙනිදා අපිට සිද්ධ වුණා මෙහි අවසන් සිද්ධිය වෙච්ච ජනවාරි 4 වෙනිදා සිද්ධියත් එක්ක වර්ජන ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වෙන්න 21 වෙනිදා අපිට වර්ජනය අවසන් එහෙම නැත්නම් වර්ජනය නවත්වා ගැනීමට හැකියාව තිබුණා. 20 වෙනිදා සෞඛ්‍ය අමාත්‍යාංශයේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා සමග පැවති සාකච්ඡාවේදී ඔවුන් මේ කී එකඟතාවයන් ක්‍රියාත්මක කළා නම් කොහොම වුණත් එදින සාකච්ඡාවේදී අපිට ප්‍රතිචාරයක් නොලැබිච්ච හින්දා අපි වර්ජනය සිදු කළා 21 වෙනිදා. ඉන් අනතුරුව අපි 28 වෙනිදා නැවතත් අඛණ්ඩ වර්ජනයක් සඳහා නිවේදනය නිකුත් කළයින් පසුව සෞඛ්‍ය නියෝජ්‍ය ඇමතිවරයා දෙවන වරට අපිට සාකච්ඡාවක් ලබා දීලා මේ කාරණාව සම්බන්ධයෙන් මැදිහත් වීමක් කළා. පැය 48ක් ඇතුළත මූලික විමර්ශනයේ අතරමැදි වාර්තාවක් ලබාගෙන එකඟතාවයන් ක්‍රියාත්මක කරනවායි කියන පොරොන්දු අපිට ලබා දුන්නා. ඒ පොරොන්දු ආකාරයෙන් අපිට තොරතුරු වාර්තා වුණා පැය 48ක් ඇතුළත සෞඛ්‍ය අමාත්‍යාංශ විමර්ශන ඒකකය අතරමැදි වාර්තාවක් සෞඛ්‍ය නියෝජ්‍ය ඇමතිවරයාට ලබා දීලා තිබුණා. සෞඛ්‍ය ලේකම්වරයාට ලබා දීලා තිබුණා. ඒ නියෝගයේ ක්‍රියා ප්‍රකාශ කරලා තිබුණේ මෙකී නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයා ලෙස රාජකාරී ආවරණය කරන පුද්ගලයා එම රෝහලෙන් తాවකාලිකව ස්ථානමාරු සිදු කරන්න විමර්ශනය සිදු කරන කාලය තුල එහි විමර්ශන කටයුතු ස්වාධීනව සිදු කිරීම සඳහා ගියේ. කොහොම වුණත් මේ විමර්ශනයේ වාර්තාව සෞඛ්‍ය ලේකම්වරයා අතර සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරයා අතට 29 වෙනිදා වෙද්දී ලැබෙද්දී ඒ සම්බන්ධයෙන් තීන්දුව తీරන සෞඛ්‍ය ලේකම්වරයාගේ පාර්ශවයෙන් සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරයාගේ පාර්ශවයෙන් ගනිද්දී නියෝගය ක්‍රියාත්මක කිරීම සෞඛ්‍ය අමාත්‍යාංශයේ කිසියම් හෝ නිලධාරීන් පිරිසක් විසින් හිතාමතා පැහැර හැරලා තිබෙනවා. මේ තත්ත්වයට එක්ක අපි පහුගිය දවසක ප්‍රකාශයට පත් කළා නැවත 9 වෙනිදා වර්ජන ක්‍රියාමාර්ගය ආරම්භ කරන්න සිදු වෙනවා කියලා. මේ තත්ත්වයන් යටතේ නැවත අපි සෞඛ්‍ය නියෝජ්‍ය ඇමතිවරයා සමග මේ සම්බන්ධයෙන් සාකච්ඡා කළා. එතුමා දිගින් දිගටම කියපු කාරණාව උනේ මේ සම්බන්ධයෙන් තීන්දුව తీරන අරගත්තා ඒවා ක්‍රියාත්මක කරන්න කියලා අදාළ නිලධාරීන්ට උපදෙස් දීලා තියෙන්නේ. ඒ සම්බන්ධයෙන් කඩිනමින් සොයා බලනවා අපිට පොඩි කාලයක් දෙන්න කියන කාරණාව. අවසාන වශයෙන් සෞඛ්‍ය නියෝජ්‍ය ඇමතිවරයා සෞඛ්‍ය ලේකම්වරයා පොරොන්දු වෙච්ච ආකාරයට අදාළ විමර්ශනයේ වාර්තාවට අනුව මාලිගාවත්ත වකුගඩු රෝහලේ රාජකාරී ආවරණය කරමින් සිටි පුද්ගලයාව එම රෝහලෙන් ස්ථානමාරු කිරීමට අදාළ ලිපිය ඊයේ දිනය වෙද්දී රෝහල වෙත යොමු කරලා තිබෙනවා. අදාළ නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයා වෙත ලබා දීලා තිබෙනවා. මේ සම්බන්ධයෙන් අපිට තොරතුරු වාර්තා වෙලා තිබෙනවා. අද දිනේ හෝ සඳුදා දිනය වෙද්දී මෙම නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයා එම රෝහලෙන් ස්ථානමාරු ලැබිය යුතුයි. ඔහුට නියෝගය නිකුත් කරලා තියෙන වහාම රෝහලෙන් ස්ථානමාරු වෙන්න කියන නියෝගය අදාළ ඔහුට අදාළ හිමිතැනට සේවයට වාර්තා කරන්න කියන එක. මේ තත්ත්වයට එක්ක ඊයේ රාත්‍රියේ රැස් වෙච්ච විධායක සභාව තීරණයකට ආවා 9 වෙනිදා පවත්වන්නට නියමිතව තිබෙන වර්ජන ක්‍රියාමාර්ගය අත්හිටුවීම සඳහා අපි ඕනම වෙලාවක වර්ජන ක්‍රියාමාර්ගයන් අත්හිටවනවා. తాවකාලිකව හෝ ස්ථිරව ගැටලුව විසඳීම සඳහා අවශ්‍ය මැදිහත් වීම ලැබෙනවා. මේ අවස්ථාවේ අපි ඒකයි වෙන තීන්දුවක් ගත්තේ. මොකද අපිට රෝගීන් සමග මේ සෞඛ්‍ය පද්ධතිය සමග ගැටලුවක් නැහැ. මේ සෞඛ්‍ය සේවාව අකර්මණ්‍ය කිරීමේ අරමුණක් නැහැ.
අපිට තිබෙන ප්‍රශ්නය තිබෙන්නේ මේ සෞඛ්‍ය සේවාව වෙනතකට ගෙනියන්න හදන එහෙම නැත්නම් අර්බුද නිර්මාණය කරන්න ඇති වෙන ප්‍රශ්න විසඳා ගැනීමේ අවශ්‍යතාවය පමණයි. ඉතින් ඒ සම්බන්ධයෙන් අපි මේ වෙලාවේ විශේෂයෙන්ම සෞඛ්‍ය නියෝජ්‍ය ඇමතිවරයාට ඇමතිවරයාට සෞඛ්‍ය ලේකම්වරයාට විශේෂ ස්තුතියක් පුද කරනවා. ඒකම විශේෂයෙන්ම විමර්ශන කණ්ඩායම් වලට අතිරේක ලේකම්වරයාට ඒ ඇතුළු නිලධාරීන්ට විමර්ශනය මේ ආකාරයෙන් ස්වාධීනව මෙතෙක් කල් හෝ පැවැත්වීමට කටයුතු කිරීම සම්බන්ධයෙන්